මේ ලොග් ඔන් කියන එකේ ඊළඟ වාසිය තමයි අපි ගත්තොත් අපිට මේකේ සයිට් එනේබල් ඔප්ෂන් එක තියෙනවා. එතකොට අපි සර්වර් එක වගේම කන්ෆිගරේෂන් එකක් හදලා ඒකේ සයිට් available කියන එක හදලා ඒකට අදාළ කන්ෆිගරේෂන්ස් දාලා මේක ටෙස්ට් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි SSL එක. SSL enable කරන්න පුළුවන්. දැන් අපි XAMPP වගේ එකක් ගත්තොත් SSL enable නැහැ ඒක HTTP විදියට වෙන්න. ඉතින් අපිට මේකේ පුළුවන් සයිට්ස් ටික දාලා ඒකට මේ කන්ෆිග් එකක් හදලා ඊට පස්සේ අපිට local host කියලා මේක රන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් මේක මෙන්න මේ වගේ ටෙස්ටිං URL එකක් පාවිච්චි කරන්න local එක. සම්පූර්ණ අපිට මේ හොඳ සර්වර් එක වගේම කන්ෆිග් කරලා ටෙස්ටිං කරන්න පුළුවන් එක තමයි මේක. ඒකට අර සර්වර් එකයි මේකත් එක්ක අර ඩිස්එන්ගේජ් වෙන ඒවත් මේකේ විසඳ ගන්න පුළුවන්. ඊළඟට database වලට අපිට DB web දාගන්න පුළුවන්. මේක ගොඩක් හොඳ ඔප්ෂන්ස් තියෙන මේ database manager එකක්. තව ගොඩක් ඔප්ෂන්ස් මේකේ තියෙනවා. database වලට DB web විතරක් නෙමෙයි තව ගොඩක් tools මේකේ තියෙනවා. අමතරව Laravel install කරගන්න, WordPress install කරගන්න shortcuts මේ වගේ ගොඩක් ඔප්ෂන් මේකේ තියෙනවා. මේක හොඳ tool එකක් freelance කෙනෙක්ට. මොකද දැන් Docker වගේ දැම්මොත් අපිට configuration එකට අපිට සෑහෙන time එකක් පාවිච්චි කරන්න වෙනවා. ඊට වැඩිය මේක හොඳ tool එකක්. මේකේ diagrams ගන්න පුළුවන්. මේ වගේ හොඳ ඔප්ෂන්ස් අපිට මේකේ දීලා තියෙනවා.